හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. නපුරු ඇස් කතාවේ දෙවෙනි කොටස අරන් ඇවිල්ලා තියෙනවා. කතාව කියවලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාන්න යන්න කියලා ආදරෙන් මම මතක් කරනවා. ඒ වගේම මගේ channel එකත් subscribe කරන් යන්න යාළුවනේ. එහෙනම් අපි අද යමු කතාවට. රුද්‍රගේ අතේ තිබුණු පිස්තෝල බටය කියාරාගේ නළලට තද වෙද්දී ඇයට දැනුනේ මුළු ලෝකෙම නැවතුණා වැනි හැඟීමක්. ඇගේ දෙනෙතින් ගලා ගිය කඳුළු කැට කාම්මුල් දිගේ බේරී ලේ වැగిරෙන කකුල මතට වැටුණේ. රුද්‍රගේ දැස් තුළ තිබුණේ කිසිදු අනුකම්පාවකින් තොර මිනීමරු තාරුණ්‍යයක වියරුවක් පමණි. තමුන් හිතුවද මං එච්චර මෝඩෙක් කියලා? මේ රුද්‍ර සිංහවංශ කරපු දේ දැකපු කිසිම කෙනෙක් අද වෙනකන් ජීවත් වෙලා නෑ කෙල්ලේ. රුද්‍ර අත තිබුණු පිස්තෝලේ කියාරාගේ නහය දිගේ ඇගේ දෙක පුල් අතරින් නිකට ස්පර්ශ කර මූණ ඔහු වෙත හරවාගෙන වියරුවෙන් මෙන් හයියෙන් කෑ ගැහුවා. අනේ මාව අතහරින්න. මං කාටවත්ම කියන්නේ නෑ දෙයියනේ. මං කාටවත් කියන්නේ නෑ. කියාරා බිම වැතිරී කෙඳිරුවා. කකුලෙන් වහනය වන ලේත් තුවාල වේදනාවත් එක්ක ජීවිතයත් මරණයත් අතර මේ කරන සටන නිසාදෝ කියාරාට දැනුනේ වටපිටාවම නිලංකාර වෙනවා වගේ. ඒත් රුද්‍ර අනුකම්පා විරහිතව පිස්තෝලේ කෝක් එක පිටුපසට ඇද්දා. කියාරා දිහා බලන් හිටියේ නපුරු බැල්මකින්. කියාරා දැස් තද කර වසාගත්තේ තත්පරයකින් තමාගේ ජීවිතයේ අවසන් වන බව දැනී සලිත වෙමින්. උත්සාහයන් සියල්ලම ව්‍යර්ථ වෙද්දී කියාරා ඔහුට බිලිවීමට තීරණය කර තිබුණා. ඒත් මේ දිහා බලන් වුණු දීර්ට නම් කියාරා ගැන අනුකම්පාවක් ඇති වුණා. රුද්‍ර පොඩ්ඩක් ඉන්න. රුද්‍ර වෙඩි තැබීමට සැරසෙත්ම එතෙක් වෙලා නිහඬව බලා සිටි දීර් එකවරම ඉදිරියට පැන රුද්‍රගේ අතින් අල්ලගත්තා. පිස්තෝල බටේ කියාරාගේ ඔළුවෙන් ඉවතට හැරුණා. මෙතෙක් වෙලා ඇස් පියා වුන් කියාරා හිමීට ඇස් ඇරියේ කියාරාව බේරගන්න ආවේ කවුද කියලා දකින්නයි. උඹට පිස්සුද දීර්? මගේ වැඩවලට හරස් වෙන්න එපා. රුද්‍ර කේන්තියෙන් දීර් දිහා බැලුවේ දවා අලු කරන බැල්මෙන්. ඒත් රුද්‍ර අවනත වෙන්නෙත් දීර්ට විතරයි. නෑ මං කියන දේ පොඩ්ඩක් අහපන්. මේ කෙල්ල CID එකෙන්වත් වෙන කවුරුත් නෙවෙයි. අර එළියේ කෑ ගහපු ගෑණිගේ සද්දෙන් තේරුණානේ මේ කෙල්ල මොකෙක්ට හරි විකුණන්න හදද්දි පැනලා ආපු එකියක්. මූණ බැලුවම පේනවා කිසිම වැරද්දක් නැති කෙල්ලෙක් කියලා. අනික මුළු රටම දන්න සිංහවංශ ගෲප් එකේ බොස් අහක ඉන්න ගෑනු ළමයෙක්ව මැරුවා කියන එක අපේ නම්බුවට හොඳ නෑ. දීර් ඉතා ඕනෑකමින් රුද්‍රව පාලනය කරන්නට උත්සාහ කරා. මට නම්බුව වැඩක් නෑ දීර්. මේකි සේරම දැක්කා. මං කවදාවත් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ. රුද්‍ර තවමත් දැඩි මතයේ සිටී. කියාරාගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ රුද්‍රගේ පිස්තෝලේ තවමත් සූදානමින් නිසා. හරි උඹට සාක්ෂි ඉතුරු කරන්න ඕනි නෑ තමයි. ඒත් මේකව මෙතන මරලා දැම්මොත් අර එළියේ ඉන්න ගෑණී මිනිහයි සේරම මෙතනට එනවා. එතකොට අපිට තව ලොකු ප්‍රශ්නයක පැටලෙන්න වෙන්නේ. ඊට වඩා හොඳ නැද්ද එහෙනම් මේකව අපි ගෙදර අරන් යමු. දීර් උපක්‍රමශීලීව පැවසුවේ අහිංසකාවිය දිහා බලාගෙනයි. මොකක්? උඹට පිස්සුද? රුද්‍ර දීර් දිහා කේන්තියෙන් බලාගෙන එහෙම අහද්දී කියාරා නම් හිටියේ දීර් දිහා බලාගෙන. ඒ බැල්ම දීර්ට ස්තුති කරන්නා වගේ. දීර්ගේ ඉල්ලීම නිසාම රුද්‍ර සෙමින් තම පිස්තෝලේ පහත් කරා. ඔහු බිම වැටී වෙවුලමින් සිටින කියාරා දෙස බැලුවේ පිළිකිළුවෙන් සහ දැඩි කේන්තියකින්. තුවාල වේදනාවත් මරණ බය නිසාම කියාරාට දැනුනේ වටපිටාවම බොඳ වෙලා යනවා වගේ. ඒ එක්කම කියාරා බිම වැටුනේ දීර් ඉස්සරහමයි. නංගි නැගිටින්න. දීර් කියාරාට තට්ටු කර කර කතා කරත් කියාරා සිහිසුන්ව හිටිය නිසා ඇයට ඒ මොකුත් ඇහුනේ නෑ. රුද්‍රට නම් ගාණක්වත් නෑ. උඹ කියන කතාවෙත් පොඩි ඇත්තක් තියෙනවා දීර්. රුද්‍ර සිහින් හඬින් කීවේය.
දීර් කියාරාගේ මූණට වතුර බෝතලයකින් වතුර ටිකක් ඉස්සට පස්සේ කියාරා අමාරුවෙන් ඇස් ඇරියා. අමාරුවෙන් පියවි සිහියට එන්න උත්සාහ කරන කියාරා ළඟට රුද්‍ර ලං වුණා. ඔහු ඉදිරියට ගොස් සිහියත් නොසිහියත් අතර සිටින කියාරාගේ අතින් තදින් අල්ලාගෙන එක පාරටම ඇයව නැගිට්ටුවා. ඇයට කිඳිරි ගෑවුණා. හැබැයි මතක තියාගනින් කෙල්ලේ. උඹව මං අරන් යන්නේ බේරගන්න හිතාගෙන නෙමෙයි. මගෙන් ගැලවෙන්න හිතුවොත් මීට වඩා දරුණු විඳවීමක් උඹට විඳින්න වෙයි. රුද්‍ර ඇගේ මුහුණට එබී තර්ජනය කරේ කියාරාගේ තුවාලේ ගෙනවත් නොහිතයි. දීර් මේකි වරන් වරෙන් කාර් එකට. අර එළියේ උන්ට අහුවෙන්නේ නැති වෙන්න පිටිපස්සේ පාරෙන් යමු. රුද්‍ර අනකරේ කේන්තියෙන්ම තමයි. දීර් වහාම ඉදිරියට පැමිණ ඇවිද ගැනීමටවත් පණක් නැතිව ඉන්න කියාරව වාරු කරගත්තා. රුද්‍ර ඉදිරියෙන් යන්නට වූ අතර තමන් කුමන ආකාරයේ නිරයකට ඇද වැටෙන්නට යනවාදැයි සිතාගත නොහැකිව කියාරා දැස් පියාගත්තේ තම ඉරණමට ඉඩ දෙමින්. ඔයාට යන්න අමාරුද නංගි? රුද්‍ර නපුරු වෙද්දී දීර් කියාරට අනුකම්පා කරා. කඳුළු අතරින් කියාරා ඔළුව වැනුවේ අමාරුවෙන් වුණත් ඇවිද යා යුතු නිසායි. ඒත් නොසිතූ ලෙස දීර් කියාරව දෝතට ගත්තේ ඇගේ කකුලෙන් තවමත් ලේ ගලන නිසායි. හොනි නෑ අයියා. කියාරා අමාරුවෙන් වචන ගලප ගත්තා. දීර්ගේ හදවතේ ගැස්ම වැඩි වුණේ කියාරා එතරම් සමීපව සිටි නිසායි. උඹ ඕකිය එක්ක ඔතන ලව් කර කර ඉඳපන්. මං යනවා. රුද්‍ර කෑ ගැහුව නිසා දීර් කියාරව අරන් කාර් එකේ පිටිපස්සෙන් පරිස්සමට ඉන්දුවා. කොහෙටද මේකි වරන් යන්නේ දැන්? රුද්‍ර දීර් එක්ක ඉන්නේ තරහින් කියලා දීර්ට තේරුණා. කොහෙටද අහන්නේ? නංගි අපි එක්ක ඉඳී. රුද්‍ර එකපාරම බ්‍රේක් කරපු පාරට කියාරව විසි වෙලා ෂීට් එකේ ඔළුවත් වැදුනා. පිස්සුද බං උඹට? කෝදියන් උඹට බැරි නම් මං ඩ්‍රයිව් කරන්නම්. උඹ මේකිව සදහටම ගෙදර අරන් යනවා කියලා නම් කියන්න එපා දීර්. රුද්‍ර එහෙම කියලා ආයෙ පිටත් උනේ දීර් එක්ක කේන්තියෙන්. කේන්තිය වැඩිකමට රුද්‍ර වේගෙන් ගියා. කියාරා රිදුම් දෙන කකුල අතගාන ගමන් කල්පනා කරේ අද දවසට උණු සිදුවීම් එක පෙළට. ඒත් දැන් කියාරට ජීවිතය ගැන තීරණ ගන්න බෑ. රුද්‍ර වගේ කෙනෙක් එක්ක ඉන්න එක හිතන තරම් ලේසිත් නෑ. හැබැයි දීර් ගැන නම් කියාරාගේ හිතේ ලොකු පැහැදීමක් තිබ්බා. මොකද දීර් නිසා කියාරා ජීවත් වෙන්නේ කියලා කියාරට හිතුණා. එකපාරම කාර් එකේ දොර වහන සද්දෙ එක්කමයි කියාරාගේ කල්පනාව මිදුනේ. ඒ රුද්‍ර තිබ්බ කේන්තිය පිට කරේ එහෙමයි. රුද්‍ර යන දිහා බලන් කියාරා සැනසුම් සුසුමක් පිට කරේ ඔහු ඉදිරියේ හුස්මක්වත් ගන්න කියාරා බය නිසායි. එන්න නංගි. දීර් කාර් එකේ දොර ඇරලා කියාරට බහින්න උදව් කරා. හදිස්සියට ගෙයින් එළියට බැස්සට කියාරා සෙරප්පු දෙකක්වත් දාගෙන ආවේ නෑ කියලා මතක් වුණේ ලා කොළ පාට තනකොළ උඩ අඩිය තිව්වම දැනුණ සනීපෙ නිසායි. ඌ කියන කරන ඒවා ඔයා හිතන්න එපා නංගි. ඕක නාහෙට අහන්න නැති එකක්. ඔයා ඌ එක්ක කතා බහ නොකර ඉන්න. අපි පස්සේ කතා කරමුකෝ. ඉස්සෙල්ලා අපි ඇතුළට යමු. කියාරට කොයිතරම් හිත රිදුනත් කොයිතරම් ඇඬුවත් කවදාවත් කියාරව සනසන්න තබා හිත හැදෙන්න වචනයක් කියන්න කෙනෙක් ඉඳලා නෑ. ඒ නිසා දීර්ගේ ඒ වදන් ඇගේ හිතට සැනසීමක් වුණා. කියාරා දීර් පිටුපස ගෙට ඇතුල් වුණාමයි දැක්කේ ගෙයක් කියනවට වඩා මාලිගාවක් කිව්වනම් හරි කියලා. රුද්‍රගේ ගෙදර ඒ තරම් ලස්සනයි. සිමෙන්ති බිත්තියේ පුපුරපු කියාරාගේ ගෙදර මතක් වුණේ එවිටයි. රුද්‍ර එතනට ආවම කියාරා වටපිට බලන එක නතර කරලා බිම බලාගත්තේ. වියරුවෙන් වගේ ඉන්න ඒ ඇස් දිහා කෙලින් බලන්න තරම් හයියක් කියාරට නැති නිසායි. එක්කන් ආවා වගේම ඉන්න කාමරේකුත් දීපන් උඹම. මොකෝ මං ඕවා කරන්න නෙවෙයිනේ. අනික කෙල්ලෙක්නේ අස්පස් කරගන්න කියපන්. රුද්‍රගේ කේන්තිය පිට කරේ කියාරටයි දීර්ටයි ඇනුම් පද කියලා. එන්න නංගි යමු මාත් එක්ක. කියාරා රුද්‍ර දිහා නොබලාම දීර් එක්ක පඩිපෙළ නැංගා. රුද්‍ර කියාරා යන දිහා බලන් හිටියේ කේන්තියෙන්. නංගි මේ රූම් එකේ ඔයා ඉන්න. එහා එකේ නම් කවුරුත් නෑ. ඊට එහා එකේ ඉන්නේ අපේ මැරමුස්.
මං ඉන්නේ පහළ රූම් එකේ. ඒක ඔයාට දෙන්න තිබ්බා. ඒ වුණාට ඔයාට මේක සේෆ් නංගි. දීර් කියාරව කාමරයට යවලා පහළට ගිහින් ආවේ කියාරගේ තුවාලෙට දාන්න බෙහෙත් අරගෙන. නංගි ඔහොම ඉඳගන්න කකුලෙන් ලේ ගොඩක් ගිහින් බෙහෙත් දාමු. දීරි කියාරගෙන් වචනයක් ගන්න කොච්චර උත්සාහ කරත් කියාරා කිසිවක් නොකියා hina වුණා පමණි. තුවාලෙට බෙහෙත් දාලා බැන්ඩේජ් එකකින් කකුල එතුවා. ඔයා රෙස්ට් කරන්න නංගි මං යන්නම්. අයියේ මෙහෙ කවුරුත්ම නෑ නංගි. මමයි රුද්‍රයි ඉන්නේ. ඔයාට බයද අපි එක්ක ඉන්න? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි මෙහෙ ඉන්න වෙනවා. කියාරා එහෙම හිතලා නෑ කියන්න ඔළුව වැනුවා. හරි එහෙනම් නිදාගන්න. මං කෑම ගෙනල්ලා කතා කරන්නම්කෝ. දීරි කියාරගේ ඔළුව අත ගාලා එහෙම කිව්වේ හරි ආදරෙන්. කියාරගේ අහිංසක හිනාව දැක්කම දීර්ඝ හිත උණු. බෙහෙතුත් දාලා නලවලා දාවේ උඹ. හිමින් කතා කරපන් බං. කන් ඇහෙනවා මගේ. දීර් එහෙම කිව්වේ කියාරට ඇහෙයි කියලයි. මට මේක කියපන්. උඹ දැන් ඔය කෙල්ලව මේක අස්සට ගෙනාවේ දරුකමට ගන්නද? උඹමයි කිව්වේ ඒ කියාර සිද්ධිය දැක්කා උඹට ප්‍රශ්නයක් වෙයි කියලා. ඉතින් උඹ ඒ කිව්ව මට මරන්න දුන්න නම් ඉවරයිනේ. යකෝ ඒකිත් උඹේ අම්මා අක්කා වගේම කෙල්ලෙක්. පොඩ්ඩක් හිතපන් බූරුවා. දීර්ඝ වදන් නිසා රුද්‍ර ටිකක් නිහඬ වුණා. ටික වෙලාවක් කල්පනා කරපු රුද්‍ර එතනින් යන්න ගියා. කාමරයට ගිහින් මහ සද්දෙන් දොර වහගත්තා. ඔච්චරයිනේ දන්නේ. දීර් සෝෆාවට බර වුණේ කියාරා ගැන කල්පනා කරමින්. කියාරා අමාරුවෙන් නාගත්තේ ඇඟේ තියෙන තෙහෙට්ටු ගතිය යන්නයි. වතුර ටිකක් ඇඟට වැටෙනකොට සනීපයි වගේම අතපය රිදෙන්න ගත්තේ තුවාලවලටයි. හිමීට නාගෙන කියාරා ඇඳ විට්ටමට හේතු වෙලා කල්පනාවකට වැටුණා. කියාරට නොදැනීම නිින්ද ගිහින් තිබ්බා. රෑ 8ට විතර දීර් කෑම අරන් ඇවිල්ලා කියාරට කතා කරා. අමාරුවෙන් කියාරා මේසෙට ආවත් රුද්‍රව දැක්කම කියාරගේ හදවතේ ගැස්ම නතර වුණා වගේ දැනුනේ. කෑම මේසෙ නම් තිබුණේ දැඩි නිහඬතාවයක්. ඉඳ හිට දීර් වචනයක් දෙකක් කතා කරා මිසක් රුද්‍ර පාඩුවේ කෑම කාලා යන්න ගියා. කියාරා රුද්‍ර ගියාමයි දීර් එක්ක කතා කරේ. අයියලා හැමදාම කන්නේ කඩෙන්ද? ඔව් නංගි. මට ඉතින් උයන්න වෙලාවක් නෑ නංගි. ඇත්තටම ඔයාට මොකද උනේ නංගි? දීර් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. කිසිදා නොලැබුණු සෙනෙහසක් කියාරට දීර්ගෙන් දැනුණු නිසාම කියාරගේ හැම ඇත්තක්ම දීර්ට කිව්වා. දීර්ට කියාරා ගැන ආදරේ තව තවත් වැඩි වුණා. දැන් ඕවා හිතන්න එපා නංගි. ඔයා අපි එක්ක ඉන්න. කොහොමත් අරෝ කැමති නෑ ඔයා යවන්න. කියාරා බිම බලන් එහෙම කිව්වේ දුකින් වගේ. සතියක් පමණ කාලේ ගෙවි ගියත් රුද්‍රගේ වෙනස්කම් වල නම් ඉවරයක් තිබ්බේ නෑ. කියාරා තමයි කෑම උයන්නේ. නොකීවට රුද්‍රත් කියාරාගේ කෑම කන්න ආසයි. ඒත් කේන්තිය නම් වෙනසක් නෑ. කියාරා හැම දෙයක්ම ඉවසන් පාඩුවේ වැඩ කරා. ගෙදර ඉද්දි වුණත් කුඩම්මගෙන් බැනුම් අහලම පුරුදු නිසා. ලේස්ති වෙනවා ගමනක් යන්න. කියාරා වළං හොද ඉද්දි රුද්‍ර එහෙම කිව්වම ටිකක් පුදුම වෙලා රුද්‍ර දිහා බැලුවා. මොකද ඔහොම බලන්නේ? පුදුම වෙන්න දෙයක් නෑ. අද ගෙදරට බඩු ගේන දවස. දීර් තමයි ඒව කරන්නේ. ඒක වැඩකට එළියට ගියා. අද තමුස එනවා ඒ නිසා. අනික තමුන්ම නෙමෙයි ගෙදර වැඩ කරන්න බාරගත්තේ. පුදුම ලොකුකමක් තියෙන්නේ. රුද්‍රේ යන දිහා බලන් කියාරා හිතින් හිතුවා. ගෙදරින් ගෙනාව ගවුම් 4ම මාරුවෙන් මාරුවට ඇඳ නිසා ගමනට අඳින්න තරම් හොඳ ගවුමක් කියාරට තිබ්බේ නෑ. ඒත් රුද්‍රගේ අනට කීකරු වෙන්න ඕන නිසාම කියාරා තිබ්බ ගවුමක් ඇඳගෙන ආවා. පිටිපස්සෙන් නගින්න ඇයි මං තමුසේගේ ඩ්‍රයිවර් නෙවෙයිනේ. රුද්‍ර කෑ ගැහුවම කියාරා රවාගෙනම ඇවිත් ඉස්සරහින් වාඩි වුණා. කොහොමද යාළුවනේ කතාව? ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරන්න යන්න යාළුවනේ. ඒ වගේම channel එක subscribe කරන්න අමතක වෙලා ඉන්න යාළුවෙක් නම් ඔයා අනිවාර්යෙන් channel එකත් subscribe කරන් යන්න යාළුවනේ.